Good evening, ladies and gentlemen. According to the Bible, John chapter 8, verse 3, they bring a woman to Jesus who has done sin and asking for Jesus his permission to stone her. And Jesus says that he who has done no sin may throw the first stone. And slowly people start leaving. So after Jesus says, the woman, I have forgiven you, so do no more sin. සිංහලෙන් කිව්වොත් සුදු බයිබලේ යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ සඳහන් වෙනවා ජේසු ගාවට එක්කගෙන එනවා පව් කරපු කාන්තාවක්. ඒ කාලේ හැටියට නීතිය ඒ වගේ පව් කළා වුණොත් ගල් ගහලා අයව විනාශ කරන්න ඕනේ. ඉතින් අයව විනාශ කරන්න යේසුස් වහන්සේගේ අවසර ඉල්ලගෙන තමයි ඒ පිරිස එන්නේ. එතකොට යේසුස් වහන්සේ කියනවා හරි ලස්සන කතාවක්. ඕගොල්ලන්ගෙන් පව් කළා නැති කෙනා පළවෙනි ගල ඉස්සෙල්ලාම ඇයට විසි කරන්න කියලා. ඉතින් කෙමෙන් එතනින් කට්ටිය යනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ ඒ කාන්තාවට සඳහන් කරනවා මම ඔබට දැන් සමාව දීලා තියෙන්නේ ආයෙත් කවදාවත් පව් කරන්න එපා කියලා. මෙන්න මේ ආකාරයෙන් අපගේ ජීවිතය තුලත් තියෙන්න පුළුවන් කතන්දර දැනුවත්ව හෝ නොදැනුවත්ව අපගේ අතින් යම්කිසි වැරදි අඩුපාඩු සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒක තමයි මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ. නමුත් යේසුස් වහන්සේ කුරුසපත් වෙලා උන්වහන්සේ කුරුසයට ගියේ ඔබගේ පව් කමා කරන්න. ඉතින් ඒ උන්වහන්සේගේ ආශිර්වාදයෙන් අද ඔබ ඉන්නවනම් මොකක් හරි පීඩාවකින් ඔබගේ අතින් වෙච්ච වැරද්දක් අඩුපාඩුවක් ගැන හිතමින් එක තැනක හිර වෙලා මට මේ වෙලාවේ මේව කරන්න තිබ්බනේ මට මේ වෙලාවේ මේව කරන්න තිබ්බනේ කියන්නේ. මම මේ අවස්ථාවේ ඔබට ආශිර්වාද කරන උන්වහන්සේගේ නාමයෙන් මම ඔබට යාඥා කරනවා. ඔබගේ හදවත උන්වහන්සේගේ නාමයෙන් සූපත් වෙලා එතනින් නැවතත් ඔබගේ ගමන ඉදිරියට යන්න ඔබට වරම් ආශිර්වාද ලැබේවා කියලා. ඔබට ජේසුස් පිටයි.